ගොඩ කාලෙකින් අපි කල් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් ටොපික් එකක් ඉන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආටිස්ට් කෙනෙක්. ඒ ආටිස්ට් මම කවුද කියලා කියන්න කලින් අපි වීඩියෝ එකක් තියෙනවා. උන් අනිවාර්යෙන් දන්නවා මේ කවුද කියලා මේ සෝන් එක ඇහුවාම. අපේ සෝන් එක මොකක්ද කියලා බලමු. එක මොහොතක් එන්න සොයා නාවක් නෑ මං තරහා නුඹ නැති මේ අහසම පාළුයි දැන් මට තරු දුක කීවා ආදරයෙන් මා තවලා නුඹ ඈතටම යනවා රෑ හීනෙන් මට පෙවුනා සඳ කවුරුන්දෝ හෙව්වා. මේ සෝන් එකේ මම පර්සනලි කැමතිම පාර්ට් එකක් තමයි මේක. ඉතින් මේක ලියන්නේ උෂේන්. ඉතින් අපිත් එක්ක එකතු වෙන අද මේ සින්දුවේ අයිතිකාරයා උෂේන්. ඉතින් ආයුබෝවන්. හොඳයි හොඳින් ඉන්නවට කොහොමද? එතකොට මේ මම මේ පර්සනල් ආසන පදපිළිය කොහොමද ලියවෙන්නේ? ගොඩක් අය මම හිතන්නේ මේ මම විතර නෙමෙයි ගොඩක් අය මේ සින්දුවේ කැමති පදපිළිය මේක. කොහොමද මේක ලියවෙන්නේ? ඕකේ කියන්නේ කලින්ම කියන්න ඕන මේ සින්දුව අපි රෂියන් සින්දුවක් වෙන කමීනා කියන සින්දුවට ශ්‍රී ලංකන් version එකක් විදිහට තමයි හදන්නේ. එතකොට අර සින්දුවේ පොඩ්ඩක් හිට් වෙච්ච පාර්ට් එක වගේම ඔය පාර්ට් එකට ආස ගොඩක් කට්ටිය ඉන්නවා වගේම ඔය පාර්ට් එක පොඩි අර හැංගිච්ච තේරුමක් තියෙනවා. ඒකේ තේරුම තමයි දැන් ඕකේ කියන්නේ රෑ හීනෙන් මඩ පෙනුනා සඳ කවුරුන්ද හෙව්වා කියලා. එතකොට උතන සඳ විදිහට මම අදහස් කරන්නේ පෙම්වතියව. එතකොට අර ඒ වීඩියෝ එකේ විදිහට පෙම්වතිය නැති වෙන සිද්ධියක් නෙදෙන. එතකොට ඕකේ කියන්නේ කලින්ම අර ඒ කියන්නේ අදාළ පෙම්වතාට තමන්ගේ පෙම්වතිය නැති වෙනවා කියලා පොඩි ඉංග්‍රීසියෙන් දැනුණා කියන එක තමයි ඔකෙන් කියන්නේ. දැන් වාවුණත් අහලා තියෙයි මම අහලා තියෙන කතාවක් තමයි සාමාන්‍යයෙන් අපි ආදරය කරන අපිට සමීපම කෙනෙක් නැති වෙන්න හදනවා නම් අපිට සමාජයට ඒක අමුතු විදිහකට දැනෙනවා. වෙනම ෆීලින් එකක් අන්න හරි. එන්නේ වගේ දැනෙනවා. අන්න ඒ දේ වලට අරගෙන තමයි මම ඒ ටික ලස්සනට ලිව්වේ. මේ සින්දුව මේ දාති හිතුණාද මේක 1 මිලියන් නයි කියලා මේ සින්දුව දාති? හිතේ තිබ්බ මොකද කියන්නේ මේක අර වෙනස්ම සින්දුවක් ඉන්න මට හිතුණා මේක අර වචනත් ලියලා තියෙන්නේ ගොඩාක්ම සරල ඕන කෙනෙක්ට තේරෙන විදිහට හින්දා අනිත් එක මෙලොඩි එකත් ලෙජෙන්ඩරි සින්දුවක් ඉන්න මම හිතුවා අනිවාර්යෙන් 1 මිලියන් යයි කියලා. ඒක මම හිතුවා මෙච්චර ඉක්මනටයි කියලා මාස දෙකක් වගේ ඇතුළතදී අපි 1 මිලියන් සින්දුව දාන්නේ මොන මාසෙද? සින්දුව දාන්නේ අපි අගෝස්තු. එතකොට 1 මිලියන් යන්නේ 1 මිලියන් ඊට මාස දෙකකට පස්සේ ඒක අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් 1 මිලියන් යනවා. එතකොට ඔයාගේ මම හිතන්නේ ඔයාගේම channel එකේ තමයි 1 මිලියන් යන්නේ. ඔව් මගේ channel එකේම තමයි. මම හිතන්නේ අර ඉස්සර සින්දුවල ගොඩාක් හිට channel එකක් නෙමෙයි. සින්දුවර කට්ටිය ගොඩක් කැමති හින්දා තමයි ඒ සින්දුවෙන්ම තමයි 1 මිලියන් යන්නේ. TikTok වල ගොඩක් viral ගියා ඒ. ඔව්. මේ ඉතින් ඔයාලට 1 මිලියන් ගියපු වෙලාව මොකද හිතුනේ? ඉන්නේ 1 මිලියන් අර දැන් ඕකේ 9 ලක්ෂ ගාන යන වෙලේ ඉඳන්ම මම ලයිව් කවුන්ටර් බලාගෙන හිටියේ. අපිත් එහෙම විදියක් ඉස්සරදී 1k ගන්න ඒ වෙලාවේ 2k ගන්න කොයිල 10k ඉන්න කොයි වෙලේ 100k උන් බලාගෙන ඉන්න අපි කට්ටිය සමහරලාට 1k වල තිබිලා 900 ගණන් වල මේ තියෙදි අපි තව කාටට ෂෙයා කරනවා මේ 1k කරගන්න. ඔව්. අන්නේ බලාපොරොත්තු ගොඩක් තියෙන නැති. ඒ වගේ කියන්නේ මම රිෆ්‍රෙෂ් කරගෙන හැමදෙස්සම YT ස්ටුඩියෝ එකේ රිෆ්‍රෙෂ් කරගෙන බලනවා ඉන්න එක වීඩියෝ එකක් බල ඉන්න මොකද එච්චර ආසයි 1 මිලියන්. පළවෙනි සින්දුවනේ 1 මිලියන් ගහන. ඒක අර 9 ලක්ෂ ගානෙද්දිම ඉතින් හරි ආසයි 1 මිලියන් ගහනවා කියලා ගන්න. ඉන්න ඉවසිල්ලක් නේද වරාගෙන හිටියා. පළවෙනි සින්දුවනේ 1 මිලියන්. ඔව් පළවෙනි සින්දුව. කලින් සින්දුවක් කරලා තිබ්බා. ඒක එච්චරම මෙයාවුන් නැහැ. TikTok එකේ නම් 1 මිලියන් ගියපුවා තියෙනවා. අර මගේ YouTube channel එකේ කියන්නේ මගේ මොනටයිසේෂන් පවර් ඔන්නේ ඔය සින්දුවෙන් සම්පූර්ණයෙන්ම. මේ සින්දුවේ මම මේ දැක්ක තව වෙනස් දෙයක් තමයි මේකේ හැමතිස්සෙම මේ අමුතු concept එකක් තියෙන. කියන්නේ මම දැකලා තියෙන personal දැකලා තියෙන music video හැම එකම එක්කෝ girl boy love කරනවා, boy girl love කරනවා, එක්කෝ ගෙදරින් කැමති නැහැ, එක්කෝ love story එකක් යන්නේ. මේක හැබැයි වෙනස්ම concept එකක් තියෙන. මේකේ තියෙන husband නැහැ, ළමයෙක් ඉන්නවා. මොකක්ද මේ concept එක? මේ වගේ concept එකක් ගෙනාවේ. ඔව් ඒ කියන්නේ මට හිතුණා කියන්නේ දැන්ට සාමාන්‍යයෙන් සින්දු 100ක් ගැහුවොත් සින්දු 90ක් වගේ තියෙන්නේ එක්කෝ කොල්ල කෙල්ලට බූට් වෙනවා නැත්නම් ගොඩක් 90ක් මං හිතන්නේ අර නිකන් දුක දිනාගන්න ඒවා අන්න එහෙම ඒවා තමයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ හින්දා මම හිතුවා මට පොඩ්ඩක් ඒ කියන්නේ දැන් මේකෙත් තියෙන දුක තමයි අරකෙත් දුකක් තමයි ඒක ඒ වීඩියෝ විෂුවල් වලත් දුකක් තමයි දෙන්නේ. හැබැයි මට වුණා ඒක වෙනස් විදියකට දෙන්න. ඒකයි මේ concept එක මම script එක ලිව්වේ. එතකොට මේ script එක ලිව්වට පස්සේ සම්පූර්ණ මේ ඔයකේ ලස්සනට ගන්න ඕන shots ඒවා ඔක්කොම plan කරේ දිනූෂ. එයා තමයි සම්පූර්ණ videography කරේ. එයා තමයි මොනවාද ගන්න ඕන shots. එතකොට මේ shot එක මෙහෙම ගත්තොත් මීටර ලස්සනට තියෙයි කියලා ඔක්කොම තීරණය කරේ දිනූෂ. එතකොට දිනූෂ මතක් කරන්න ඕන මොකද එයා තමයි ලස්සනට වැඩේ කරේ. එතකොට අර මම හිතනවා අර සාමාන්‍යයෙන්
අර normal boot සින්දුවකට වඩා මේක දැක්කම මිනිසුන්ට දුක හිතෙන්නේ නැති කියලා. මොකද මම දැකපු කමෙන්ට්ස් වලින් මම දැක්කා දැන් මම ওই වීඩියෝ එක විෂුවල් එක මම නිකන් හිතලා ලිව්වට ඔය වගේ ඇත්තටම වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝගේ කමෙන්ට්ස් දැක්කම ඇත්තටම මාර දුකයි ඒගොල්ලන්ට මේ සින්දුව ඒගොල්ලන් ඒ වගේ මිනිසුන්ට ගොඩක් දැනෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ වගේම දෙයක් වෙලා තියෙන හින්දා. දැන් අර අපි ඉස්සර කතා කරන්නේ දැන් අපි ඉස්සර ගියා ඉස්සර අර මල් සින්දු කාලයක් කියලා නිකන් දුක් පෝස්ම යන්නේ මේ වචනත් අපිට නිකන් අර පොල්ලෙන් ගැහුවා වගේ සමහරලා ඒකෙන් පොඩ්ඩක් රැප් වලට ආවා කට්ටිය රැප් වල ඇවිල්ලා එතකොට ස්මෝකා එතකොට ගේමැක් එතකොට ඔය ගොඩක් කට්ටිය රැප් වල මේ මල් සින්දු කාලේ ඉවරයි කියලා සින්දුවයි රැප් එකයි ගෙනාවා. ඒතකොට ඔයාගේ මම හිතන්නේ සෝන් එකේ රැප් කොටසක් තියෙනවා. ඔව් මගේ ඒක ඇඩ් වෙන්නේ අයි මේ වගේ එකට රැප් කැලක් දැනෙන්න මොකක්ද? එතකොට ඔරිජිනල් එකෙත් දෙන්නෙක් තමයි කියන්නේ. එතකොට ඒකේ නම් රැප් පාර්ට් එකක් නෙමෙයි. ඒකෙත් නිකන් නෝමල් සින් කරන එකක් යන්නේ. හැබැයි මට වුණා ලොකුවටම මගේ මල්ලිවත් මේකට එකතු කරගන්න. මොකද එයාට සින් කරන්න පුළුවන්. එයාට සින් කරනකොට එයාට හොඳට රැප් කරන්න පුළුවන්. ඒකට මම හිතුවා එයාවත් මේකට එකතු කරගන්න ඕනේ කියලා. එතකොට ඒකේ අපි මේකට රැප් එකක් එකතු කරා. රැප් එකේ සමහර වෙලට ඕගොල්ලන්ට අහද්දි හොඳට තේරෙයි මාරම ලස්සන විදිහට වචන තියෙන්නේ. ඒ වචනත් මානම ලස්සන විදිහට මානම තේරුමක් එක්ක ඒ වචන තියෙන්නේ. එතකොට අර මට හිතුණා මල්ලිගේ ටැලන්ට් එකක් පෙන්වන්න හොඳ සින්දුවක් වෙයි කියලා මේක. මම දැක්ක මේක විශේෂ දෙයක් අර මේක විෂුවල් එක තැනක තියෙනවා මේ ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නා ඉතින් දෙන්නා මේ ළමයා ශ්‍රී ලංකාවේ ළමයාට කතා කරනවා. එතකොට ළමයා දුවන් ඇවිල්ලා එන්නේ තාත්තා ළඟට. ඔව්. මුලින්ම හැබැයි කතා කරන්නේ අම්මා. මොකක්ද එතන ඒවා අර්ථ ගන්නවන්න ඕක ගොඩක් කට්ටියට සමහර කට්ටියට තේරෙන්නේ නැහැ. ඔබ තුන් පාරක් විතර බැලුවොත් තමයි මේ වීඩියෝ එකේ ඔය කැලේ තේරෙන්නේ. ඔය ඒ කැලේ හරියටම බැලුවොත් දැන් ඔයා කියන විදිහට දැන් ඔය සින්දුව විදිහට මුල් කැලේ ඇත්තටම අම්මා නැහැ. හැබැයි අම්මා කතා කරනවා ළමයට. ඒක ළමයා දුවගෙන යනවා. ඒතකොට බලන කට්ටිය කන්ෆියුස් වෙනවා. දැන් අම්මව ළමයාට පේන්නේ නැත්තම් මොකද මේ ළමයා දුවන් එන්නේ කියලා. ඒත් අම්මයි තාත්තයි දෙන්නම කතා කරාට ළමයා දුවගෙන ගිහිල්ලා යන්නේ තාත්තා ගාවට. එතකොට ඒකේ ආ හොඳට බැලුවොත් ඔයාලට පේනවා අම්මා පිටිපස්සේ ඉඳන් හින දුක මූණක් පෙන්නනවා. මොකද කොච්චර කරත් එයා දන්නවනේ එයා කතා කරත් එයා ගාවට එන්නේ නැහැ කියලා ළමයා. එතකොට ඒ දුක එතනදී ලස්සනට පෙන්නනවා. එතකොට ඔයා කියවලු ගොඩක් කට්ටිය එතන කන්ෆියුස් වෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. කට්ටියට හිතා ගන්න බෑ මොකක් වෙනවද කියලා මේ එතන කතා කරන්නේ අම්මා යන්නේ මේ ඒක විෂුවල් එක මම හිතන්නේ කට්ටිය හොඳට කීප වාරක්ම බැලුවොත් ඒක මොකක්ද කියලා ඔයගලන්ට හොයාගන්න පුළුවන් නේ. ඔව් ඒක විෂුවල් එක තුන් පාරක්වත් බලන්න ඕන හරියට තේරෙන්න නම්. එතකොට මේ සින්දුව 1 මිලියන් යන කලින් ඔය TikTok එකේ ෂෝට් එකක් 1 මිලියන් යනවා අර ගර්ල්ස්ලා දානවා ඒකට TikTok කරලා එතකොට කට්ටිය ගොඩක් ඒක වයිරල් යනවා. ඒ කියන්නේ සෝන් ගිටාර් එක ගහනවා කියන පාර්ට් එක. මොකක්ද ඒක මේ මොකක්ද ඒ සින්දුව? ඒක මේ ප්‍රියත් රාජපක්ෂගේ නුහුරුව මට නොම නැති මේ කාලේ. මගේ හදවතම හරියම ඒක. ඉතින් මේ මොකක්ද ඒක කියන්නේ ඔයගේ TikTok එකේ පළවෙනි වයිරල් යන එක 1 මිලියන් එක. ඔව් පළවෙනිට 1 මිලියන් යන එක තමයි. ඒකෙන් ෆලෝවර්ස්ලා කොච්චරක් විතර එකතු වුණාද? ඒකෙන් තමයි මගේ ෆලෝවර්ස්ලා ගොඩාක් ආවා. ඒ කියන්නේ ඕක දාන්න කලින් මට ඉන්න ඇත්තේ ෆලෝවර්ස්ලා 10000ක්. දැන් ඉන්නවා 60000 ගණක් ඉන්නවා. ඕකෙන් ඉතින් අර ඔක්කොම වගේ භාගයට භාගයක් ආවේ ඒකෙන් තමයි. මම හිතන්නේ ඔයගේ සින්දුව වයිරල් යන කලින් ඔය TikTok එකේ ගොඩක් ජනප්‍රිය වෙනවා ෂෝට් වලින්. ෂෝට් වලින්. ඒකෙන් තමයි ඔයගේ අර ෂෝට් මේ වීඩියෝ එකත් එක්ක ඔය වයිරල් යන්නේ. අපි එනවා ඒකේ පොඩි පාර්ට් එකක් කියමු. ඔයාද මේ TikTok එකේ වයිරල් වෙන ගිටාර් ප්ලේ කරලානේ. කොහොමද මේ ගිටාර් වලින් මේ මෙහෙම සින්දු කියන්න පුරුදුනේ? කොහොමද ඒකට අඩිතාල වෙන්නේ? ඔව් ඒ කියන්නේ
පොඩි කාලේ දැන් අතන සින්දු කියනවා ග්‍රේඩ් 7 8 වල ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගිහලා ඒකෙත් ෆයිනලිස්ට් කෙනෙක් විදියට තේරුණා. එතකොට දැන් ඒකේ කවර්ස් කරා ගොඩ කාලෙක ඉඳන් කවර්ස් කරා TikTok එකකටත් කවර්ස් දානවා 2021 22 ඉඳන්ම TikTok එකට කවර්ස් දානවා. ඒත් ඉතින් කියන්නේ යන්නේ නැහැ වයිරල් යන්නේම නැහැ. ඔය දැන් මේ දැන් වයිරල් ගියපු එක දාන්න කලිනුත් එක දිගට දානවා වයිරල් යන්නේ නැහැ. ඊට පස්සේ හිතුණා දැන් මොකක් හරි වැසක් කරොත් අනිවාර්යයෙන්ම වයිරල් වෙයි කියලා හිතුණා. ඊට පස්සේ තමයි හැම සින්දුවකටම ඉස්සරහට මොකක් හරි කෑල්ලක් කියලා කියන්න ගත්තේ. හිතුවේ නෑ මේක වයිරල් වෙයි කියලා. නිකන් පොඩියට කෑල්ලක් කියලා දැම්ම එකපාරටින් මේකත් උනා. උගෙන් මට අර කියන්න දෙන්නේ දැන් සමහර කට්ටිය දැන් සමහර දැන් මම වගේම දැන් මම එක කාලයක් සින්දු දැම්මා. දාලි වෙලා යන්නේ නෑ කවුරුත් බලන්නේ නෑ. සමහරවිට views අන්නේ 100යි. 200යි ලයික් නෑ කමෙන්ට් නෑ. මගේම බෞල කට්ටිය ලයික් දානවා කමෙන්ට් දානවා. වෙන කවුරුත් ලයික් කමෙන්ට් දාන්න. ඉතින් අතල්ලා දාලා හිටියා. ඒත් එක්කම ඊට පස්සේ ඉතින් ආය කරන්න ගත්තා. දැන් මම කියන්නේ සමහර කට්ටිය ගොඩාක් මම වගේම අතාරිනවා ඇති. ඔය කියන්නේ ඒගොල්ලෝ කරලා හරියන්නේ නැහැ කියලා අතාරිනවා. සමහරට ඒගොල්ලෝ අතාරින්නේ ඊළඟ සින්දුවෙන් හිට් වෙන්න කියලා ගන්නෙත් නැහැ. මට කියන්න දෙන්නේ සාමාන්‍යයෙන් එහෙම අතාරින්න එපා. අනිවාර්යෙන් කරන් යන්න කරන්ගොත් හරියන්නේ. ඒක හරියනවම තමයි අනිවාර්යෙන්ම. කවුරු මේ මියුසික් කරනවද නැත්තම්? නෑ කවුරු මියුසික් කරන්නේ නැහැ. මම තමයි මියුසික් කරන්නේ. මාල් මල්ලිතා මියුසික් කරන්නේ. ඒතකොට නිකම්ම ආසාවක් ඇතිවෙනවද නැත්නම් කවුරු හරි දැකලා එහෙම ආසාවක් ඇතිවෙනවද? පොඩි කාලේ දැන්ම මේ සින්දුවට මාරාස ඒ කියන්නේ ඒ කාලේ මොනවාද ඔය යන ටීවී ෂෝස් වල සින්දුතර ඒ කාලේ සුපර්ස්ටාර් නැද්දි හරි ආස දෙතර කොස්සාරගෙන බොරුවට සින්දු වෙනවා ඩබ් කරනවා හරි ආසාවක් තිබ්බර ගායකෙක් වෙනවා කියන එක මාර ආසාවක් තිබ්බා ඒක ගැන. එතකොට TikTok එකේ ගොඩක් වයිරල් වෙලා තියල්ලමින් ප්‍රචාර වෙනවද මැසේජ් එනවා ඇති? මැසේජ් ගොඩක් ආවා. එතකොට ඒගොල්ලෝ දාන ලස්සනයි අරගයි මාරයි කියලා. සින්දු ඒ කියන්නේ කට්ටිය සින්දු ඉල්ලලා මැසේජ් කරාද මේවා කියලා දාන්න? ඔව් ඒ කියන්නේ සමහර කට්ටිය කියන්නේ ගොඩක් කට්ටිය දානවා මේ කියන්නේ ඒගොල්ලෝ සමහරවිට මම ඉස්සරහට කියන්න ඕන පාර්ට් එකක් කියලා මේ පාර්ට් එක කියලා මේ සින්දුව කියන්න. ඔහොමම තමයි මම ගොඩක් දාලා තියෙනවා රික්වෙස්ට් සොන්ග්ස් දාලා තියෙනවා රිප්ලයිස්. මම ඔයා වතුරට දැන් ගොඩක් කාලෙකින් තමයි මම දැකලා තියෙනවා වගේ TikTok එකේ අර කවර්ස් අනම්මනම් දාන්නේ ඔක්කොම දැකලා තියෙනවා. ඊට පස්සේ මම මේ TikTok එකේ යති මට දැන් එකම සින්දුවක් ඇහෙනවා මේ එක මොහොතක් එන්න සොයා කියලා මේ හැමෝම ෂෝට් දානවා එක එක පෝස්ට් අතර දානවා ඒගොල්ලන්ගේ වීඩියෝ වලට මියුසික් එක දානවා. ඊට පස්සේ මේ තමයි මම අර වගේ නිකන් WhatsApp එකේ ස්ටේටස් වල දැක්කේ. මේ සෝන් එක ඒ කියන්නේ වගේ මේ 1 මිලියන් ගියප් එකේ මේ පාර්ට් එක වයිරල් වෙද්දි මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ මොකද්ද හිතුනේ ඒ කියන්නේ TikTok එකේ? ඔව් ඒ කියන්නේ ඕකේ දැන් සාමාන්‍යයෙන් මම ගොඩාක්ම හිතන් හිටියේ මේකට දැන් මට ඉන්න ඇත්තටම ෆෑන් බේස් එක TikTok එකේනේ. ඒතර මම හිතන් හිටියේ TikTok එකෙන් දාලා වෙලා TikTok එකෙන් පොඩි පීච් එකක් ගන්නවා කියලා. අපේ ගොඩක්ම දැන් මම හිතන්නේ 180ක්ම වීඩියෝ වයිරල් යන්නේ මියුසික් එක වල TikTok එකේ. තනිකරම ඔව් මොකක් තනිකරම දැන් නම් සින්දුවක් මෙයා කරනවා TikTok එක තමයි දෙන හොඳම ප්ලැට්ෆෝම් එකේදී. ඒතර මම ඉතින් TikTok එකට පොඩි පාර්ට් එකක් දැම්මා. සින්දුව පොඩි පාර්ට් එකක් දැම්මට පස්සේ හිතන්නේ නැති විදිහට දැන් අර සාමාන්‍යයෙන් TikTok වල හොඳටම වයිරල් යන්න පුළුවන් ක්‍රමයක් තමයි TikTok එකේ CapCut templates. එතකොට මම හිතුවේ නැති විදිහට ගොඩක් කට්ටිය templates use කරලා මේ සින්දුවට හදලා තිබ්බා. ඒත් එකම කමෙන්ට්ස් ආවා ගොඩාක් 90%ක්ම කමෙන්ට්ස් ආවේ සින්දුවේ වචන ගැන. එතකොට මම මතක් කරනවා වින්ඩි එක නායකව දැන් එයා වින්ඩි එක නායකව ගොඩක් කට්ටිය දන්නේ ඇක්ට්‍රස් කෙනෙක් විදිහට. එතකොට ලිරික්ස් ලියනවා කියලා ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි යා මේ ලියපු ලිරික්ස් වලින් තමයි ගොඩක් මේ කියන්නේ සින්දුව ගැන ගොඩාක්ම කමෙන්ට්ස් එන්නේ සින්දුවේ ලිරික්ස් ගැන. එතකොට ඒ ලිරික්ස් ගොඩාක් කට්ටිය මාරු විදිහට දැන්ලා තිබ්බා. ඒ කියන්නේ සමහර මම මේ එක්සැම්පල් එකක් විදිහට කියන්නම් ගොඩක්ම කමෙන්ට්ස් වල තිබ්බේ ඒගොල්ලන්ගේ හිතේ තව කෙනෙක්ට කියාගන්න බැරි ෆීලිං එකක් ඒ සින්දුව ඇතුලේ ලිරික්ස් වලින් කෙලින්ම කියලා දානවා කියලා. එතකොට අන්නේ ඒ ලිරික්ස් වල තියෙන පවර් එකත් එක්ක තමයි සින්දුව සම්පූර්ණ වයිරල් වුනේ. එතකොට අර ඕගාලා සාමාන්‍ය TikTok එකට ඇද්දි මෙන්ෂන්ස් තියනවා 20 30 40 50 දෙනාදී මාර සතුටුයි මාව මෙන්ෂන් කරලා මගේ සින්දුවේ වීඩියෝස් දාපු නැති. මාර සතුටක් වෙනව නෑ වෙලෙන. දැන් මම ඔය සින්දුව දකිද්දි ඇත්තටම ඔයාගේ කියලා දන්නෙත් නෑ මට හැමතිස්සෙම වෙන්නේ මොකක් හරි දුක් පෝස්ට් එකක් දානවා එක්කෝ කවුරු හරි දුක් මුසවර වීඩියෝ එකක් දානවා ඔයාගේ ෆොටෝස් නෑ මම එක තැනකදී මම හැබැයි දැක්ක මියුසික් වීඩියෝ එක ඇල්ලක් කරා මෙහෙම දාලා. එතකොට තමයි මම දැනගත්තේ ඔයාගේ තමයි මේ සින්දුව කියලා. ඉතින් මේ සින්දුව වයිරල් ගියා 1 මිලියන් ගියා ඔයගොල්ලෝ බලලා නැත්තම් බලන්න පුළුවන් එක මේ මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම් මේ අපි දැන් ඔක්කොම සින්දු ගැන වගේ වයිරල් ගියපු ගැන කතා කරා ඔයාගේ කොහොමද ලයිෆ් එක පටන් ගන්නෙ ඉස්කෝලේ ගියේ කොහෙද ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න. ඔව් මම ඉන්නේ මීගමුවේ. ඒතර මම ඉස්කෝලේ ගියේ මීගමුව මර්සලා විද්‍යාලයට. ඒකේ තමයි ඉස්කෝලේ මියුසික් කරාද? ඉස්කෝලේ පොඩි කාලේ මියුසික් කරා. ඊට පස්සේ මොනවාද මියුසික් කරන්න බැරි වුණා. මොනවාද ඉගෙන ගන්න දේවල් තමයි කරේ. මොනවාද
ඒ කියන්නේ පොඩිම කාලේ මියුසික් ගොඩක් කරා. ඒ ගොඩාක් තරඟවලට ගිහිල්ලා වින් කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් තරඟවලින් වින් කරලා තියෙනවා. ඉස්කෝලෙන් තමයි සම්පූර්ණයෙන්ම අර මියුසික් කියන පැත්තට මම මේ යමුනේ ඉස්කෝලේ ඉඳලා. එතකොට ඒකෙන් පස්සේ ඒ ඉස්කෝලේදීම තමයි මම අර කලින් කිව්වේ අර මම ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගියා කියලා. එතකොට ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගියත් ඉස්කෝලේදී එතකොට ඉස්කෝලේ මාළු සපෝට් එකක් හම්බුණා ඒකට. එතකොට එහෙම තමයි. ඒ කියන්නේ මියුසික් තමයි ජීවිතේ. එතකොට මේ ඒ කාලේලා කවුරු හරි ෆලෝ කරන ආටිස්ලා වගේ හිටියද? කැමති ආටිස්ලා කැමති සින්දු වගේ මොනවා හරි එහෙම තිබ්බද ඒ දවස්වල? ඔව් ඒ කියන්නේ මම කැමති ආටිස්ට් කෙනෙක් හිටියා. දැනටත් එයාම තමයි චරිතත්ලගේ තමයි කැමතිම ආටිස්ට්. එයාගේ සින්දු ඒ කියන්නේ සමහර කට්ටියට සෙට් වෙන්නේ නැහැ. බහුතරයකට එයාගේ සින්දු ඇත්තටම සෙට් වෙනවා. කියන්නේ මම දන්නේ මාර රසන එයාගේ සින්දු. එතකොට ඇත්තටම පර්සනලි ගත්තොත් චරිත තමයි මගේ ෆේවරිට් ආටිස්ට්. ඒ කියන්නේ එයා එක තැනකදීත් කියනවා මම දැක්ක ඉන්ටර්වියු එකක එයා කියනවා පුළුවන් නම් එයාගේ සින්දු මොනවාද ඉයර්ෆෝන්ස් හෙඩ්ෆෝන්ස් දාලා අහන්න කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි මේ ෆෝන් එකකින් නිකන් අහනවට වඩා ශබ්ද ඇහෙනවා ඉයර්ෆෝන්ස් දාලා එච්චර වසලා සින්දු. ඉතින් එයා තමයි ෆේවරිට් ආටිස්ට්. එතකොට ඔව්. ඉතින් මේ මගේ ෆේවරිට් ආටිස්ට් කෙනෙක් තමයි චරිත අත්තල්ගේ එක මතක් කරන්න ඕනේ. එයාගේ තියෙන සින්දු වල වෙනම වයිබ් එකක් මම හිතන්නේ මේ ළඟදී එයාගේ මීට අවුරුද්දකට කලින් තමයි සින්දුව රිලීස් කරලා කල් මේ කවුද අපේ මානසික එක්ක බෝන්ඩෝඩ් දැන් මානසික නේ දැන් බෝන්ඩෝඩ් නම් වෙනස් කරලා තියෙනවා. මම බෝන්ඩෝඩ් එකේ කතාවේ යා රට ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකකට අපිට කරන්න හම්බුනේ. අපි ඉස්සරහ ප්‍රෝග්‍රෑම් එකක් කියන බලාපොරොත්තු වෙනත් එක. එයාත් එක අවුරුද්දකට කලින් තමයි මේ මොකද්ද සෝං එක කරන්නේ යෝගේශ්වරී. ඉතින් එයා අලුත්ම මියුසික් වීඩියෝ එකක් එක්ක මේ මොරටු කැම්පස් එකත් එක්ක ඉදිරියට තමයි. ඒකෙත් තියෙන විශේෂතාවයක් ඒගොල්ලෝ අර මේ පෝට්ස් වගේක් මේවා කරලා තියෙනවා. මේ ඒක දාලා තියෙන අලුත් මියුසික් වීඩියෝ. හැබැයි ඒකේ අර අවුරුදු ගානකට ප්ලෑනින් එක කියන්නේ මම හිතන්නේ ඒකේ අවුරුද්දකට කලින් කරපු සෝං එකේ තම්මේල් එකේ තියෙන ඒ කෝඩ් එක. ඉතින් අලුත් වැඩක් කරන කෙනෙක් තමයි කොන්සර්ට් ගොඩක් කරපු ආදරේ මතක් කරනවනේ තියාවා. දැන් සින්දුවක් 1 මිලියන් යනවා. ඉස්සරහට කොහොමද ප්ලෑන් කරලා තියෙනද සින්දු එන්න තියනවාද? මේව නැත්තම් TikTok එකේ වැඩිපුර කවර්ස් කරලා දාන්න හිතාගෙන ඉන්නවද නැත්තම් ඔයා කවර්ස් කරලා තියෙනවද? කියන්නේ YouTube එකට කවර්ස් මොනවද කරලා තියෙනවද? නෑ YouTube එකට කවර්ස් මොකද කරලා සින්දු කරලා තියෙනවා. ඔව් තමන් මගේම සින්දු තමයි YouTube එකට කරලා තියෙන්නේ. අර කවර්ස් සම්පූර්ණයෙන්ම දැම්මේ TikTok එකට. මම ඊට පස්සේ TikTok එකට දාපු කවර්ස් මම YouTube එකට දාන්න පටන් ගත්තා. මොකද අර මේ සින්දුව දාන්න කලින් පොඩ සබ්ස්ක්‍රයිබර්ස් වැඩි කරගන්න ඕනේ හින්දා අර TikTok එකට දාපු ෂෝට්ස් මම මේකට ෂෝට්ස් ඉස්සර අප්ලෝඩ් කරා මම. තියන්න තියෙන අර කලින් කිව්වා වගේ ඉතින් ඔයගොල්ලෝ සෝන්ග්ස් කරනවා නම් අනිවාර්යෙන් ඒක සෝන්ග්ස් නේ මොන දේ කරත් ඒක කන්ටිනියු කරගෙන යන්න කොයි වෙලේ හරි ඒ දේ මේ වයිරල් යනවා මේ වෙනවා. ඉතින් ඒකේ වැදගත්ම වෙන්නේ හැමතිස්සෙම එක දිගට මේ වැඩේම යොමු වෙන එක තමයි. ඔව් අනිත් දේ තමයි දැන් සාමාන්‍යයෙන් කියන්නේ කෙනෙක් මොකක් හරි දෙයක් කරලා උඩට එන්න හදනවා නම් යාර අනිවාර්යෙන්ම කියන්නේ අනිත් කට්ටිය සපෝට් එකක් දෙන්න ඕන. මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම මේක කියන්නේ මම කරේ මේක රෂියන් සෝං එකක ශ්‍රී ලංකන් නැෂන් එකක් නේ. එතකොට උකට ගොඩක් කට්ටිය කොපි අරක මේක එහෙම දාලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ දැන් මම කොපි කරපු එකෙන් කාටවත් හානියක් වෙන විදිහ දෙයක්වත් ඒ සින්දුර ඩැමේජ් එකක් වෙන විදිහ දෙයක්වත් මම කරේ නැහැ. ඒතකොට මම ඒ කියන්නේ සමහර කට්ටියට අර අපි දැන් ඕනම දෙයක් හොඳ දෙයක් කරොත් ඒක සමහර කට්ටියට වැරද්දක් වෙන්න පුළුවන්. සමහර කට්ටියට මොකක් හරි අදයක් වෙන පාර්ශවයක් ඉන්නවනේ. ඉතින් ඒ වගේ තමයි දැන් අර මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ ළඟදී වෙච්ච දෙයක් ඔය ඔයගොල්ලෝ වවුනක් දකින්න තියෙන දෝසි මාමා කියලා එහෙම පුඩින් විකුණනවා මේවා කර. දැන් එයා ඒක කරන්න ගත්තට පස්සේ ටෙක්නික් එක මම දැක්ක ඕක කරලා දානවා. එතකොට ගොඩක් කට්ටිය බනලා කරලා හින්නට මඩ ප්‍රචාර කියන්නේ. ඒගොල්ලෝ ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට හම්බ කරගන්නනේ. එතකොට ඒගොල්ලෝ වස නෙමෙයි නම් විකුණන්නේ. හරිද? කුඩු වයිස් ගංජා ඒවා නෙමෙයි නම් විකුණන්නේ. ඒගොල්ලෝ හොඳ දෙයක් නම් විකුණන්නේ. ඒගොල්ලන්ට වචනකින් හරි උදව් කරන්න ඕන. ඒගොල්ලන්ට එහෙම නැතුව කපුව කොපිනේ එකක් කරොත් හැම එකම කරගෙන යනවා. එහෙම කියලා එහෙම වටන්න හොඳ නැහැ. ඒ කියන්නේ දවස් අවසානයේ මනුස්සයා කරන්නේ තේ මනුස්සයා මොනවා හරි කරගෙන හම්බ කරගන්න එක. එතකොට ඒ වගේ මිනිස්සුන්ව මම කියන්නේ වටන්න එපා. කවුරු හරි මොනවා හරි දෙයක් කර උඩ දෙන්න හදනවා නම් පුළුවන් උපරිම සපෝට් එකක් දෙන්න. එහෙම නැතුව කාටවත් එහෙම අර වලකපන්න එපා. මම දැක්කර වස්තිලා වීඩියෝ එක කියලා තියෙනවා මේ තමන් කැමතිම දේ විතරක් කරන්න නීතියෝ දිනවන ඕනම දෙයක් කරන්න. හරියටම හරි. අපි කියමු මොනවද ඉස්සරහට තව මොනවද සෝන්ග්ස් එන්න තියෙනවද? තව සින්දුවක වැඩක් යන ගමන් තියෙන්නේ. ඒක පොඩ්ඩක් නෙමේ ලොකු වෙනස් විදිහ වැඩක් ඒක වෙන්නේ නැහැ. ඒක නිකම්ම සින්දුවක් විතර නෙමේ. ඒක එළියට දාන්න හිතන් ඉන්න එක වෙනස්ම වැඩක්. දෙසැම්බර් මාසෙ උගලන්ට දැනගන්න පුළුවන් මොකක්ද ඒක කියලා. කවුද මේ මියුසික් වීඩියෝ එක කරේ? මේකේ වීඩියෝ මගේ එක මොහොතක් එකේ වීඩියෝ එක කරේ දිනුෂ.
දිනුෂ මාර ලස්සන යා කලිනුත් ලස්සන වැඩක් කරලා තියෙනවා මේක එඩිට් එක කරේ කලර් ග්‍රේඩ් එක ඔක්කොම කරේ දිනුෂ මාරම ලස්සනට වැඩ කරනවා ඒත් එක්කම එයාගේ අයිඩියාස් පට්ට ආයි කියන්න ඕනේ මම කියන්නේ දකින්නදී ඒකේ ෂොට්ස් එකම සමහර ෂොට්ස් එක ගන්නවා මාර රසයි පට්ට වැඩ එක ආයේ කිලිම කියන්නේ පට්ට වැඩ කියලා විශේෂයෙන් මේ අපේ ආර්ට් ටොක් ප්‍රෝග්‍රෑම් එකට ආවට බොහොම ස්තුතියි අපි ගොඩක්ම කරේ රැප් ආර්ටිස්ට්ලා ප්‍රෝග්‍රෑම් ඉතින් ඉස්සරහට ඕගොල්ලන්ට ගේම් කරලා දෙනවා ආර්ටිස්ට්ලා ගොඩක් ආර්ටිස්ට්ලා මොඩ්ස්ලා ප්‍රෝග්‍රෑම් බොහොම ස්තුතියි ප්‍රෝග්‍රෑම් එකට සහභාගී thank you වරින් ඉන්වයිට් කරාට අනිවාර්යෙන් මේ මම කැමති මේ දැන් ඔයා ආසම ආර්ටිස්ට් චරිත අතරගේ කිව්වනේ මම කැමති මේ යාගේ සින්දු කියලා මේකෙන් කරනවා मैं